Hello friends, welcome back to my another gameplay video. Only thing අද මම ඔයාලට play කරන්න අරන් ඇවිත් තියෙන්නේ Far Cry 3. Far Cry 3 එකේ මම පළවෙනි මිෂන් එක ගැහුවා. කොහමරි අද මට ගහන්න තියෙන මේ Go Talk to Dr. Earnhardt කියන මිෂන් එකේ තැන ඉඳන් මම මේ මුලින්ම ගහන්න පටන් ගත්තේ. මම නැත්තම් Far Cry එක දෙපාරක් ඉවර කරා. කොහමරි අපි ගිහිල්ලා බලන්න කලින් මට කරන්න වැඩ ටිකක් තියෙනවා. මොකද ඔයාලට පේනවා ඇති මට දැන් මේ assault rifle එකට bullet අරන් යන්න පුළුවන් 60යි. ඒ 60 මම 180ක් කරගන්න ඕනේ. ඒ 180ක් කරගන්න මට craft කරන්න වෙනවා. හැබැයි ඔක්කොටම කලින් මට තුවක්කු දෙක තුනක් අරන් යන්න නම් weapon holster හදන්න ඕනේ. ඒකට goat skin ඕනේ. අපි යන් ඔක්කොටම කලින් goat skin ටිකක් අරගෙන එන්න. goatලා ඉන්නවා මෙන්න මෙතන goatලා ඉන්නවා. ඒ වුණාට එතෙන්ට වැඩිය මට goatලා හොයාගන්න පුළුවන්. එතෙන්ට වැඩිය මට goatලා හොයාගන්න පුළුවන් වෙයි මෙන්න මේ radio tower එක activate කරොත්. මම radio tower එක activate කරන්න අපේ නිවිල වගේක් අපිව දැක්කා. අනේ මං විතරද බං ඉන්නේ? වෙන කට්ටියක්. හරි. එයාලා ගාවට මට පොඩි ලූට් එකක් උදා ගන්න පුළුවන්. අයියෝ මගේ හෙල්ත් ස්ලොට් දෙකයි තියෙන්නේ දෙන්න. හෙල්ත් ස්ලොට් දෙකක් හොඳටම මදි. අපි මෙයාලගේ වාහනේ ගියා. අනේ කොටි. එන්නේ කොටි. යා රාජි කොයි. ඕ සුදු කොටි. හොඳ වෙලාවට මං එතන ලොච් වෙලා හිටියේ. ඒ කොටියා මැරුනේ නැද්ද? ආවේ දකින්න නම් එපා. මෙයෝ මෙහාට යනවා මෙහාට යනවා පා වෙනවානේ. කොටිය වල්ලන්න කලින් මට වෙපන් හෝස්ටර් එකක් විතර හදාගන්න ඕනේ. අර ඒ තිබ්බ රේඩියෝ ටවර් එක මෙහෙත් ඉන්නවා. කොහෙද මෙහෙ ඉන්නේ? ඒගොල්ලෝ යන ගමන් දෙකේ. එහෙනම් වැඩක් නෑ අපිට
අපිට සත්තු මේ හරිය ටිකක් ඉන්නවා. මට හිතෙනවා පයින් යන එක හොඳයි වාහනයකට වැඩිය. මේ පැත්තෙන් යන්න. මම හොඳේ. නේද මට අයින්ද වෙන්නේ. නෑ එහෙනම් ප්‍රශ්නයක් නෑ. අයින්ද නම් ආවයි උනාට කිව්ව. නැග්ගේ නෑ. අනේ මෙතන උඩත් ඉන්නවද දන්නේ නැහැ. කවුද අපේ වාස්ගේ කට්ටිය? නෑ නේද? නෑ. අවුලක් නෑ, ප්‍රශ්නයක් නෑ. අපි යන් කෙලින්ම රේඩියෝ ටවර් එකට. මේවයි ඔහෙත් හොඳයි ප්‍රශ්නයක් නැහැ. බීමට වැටුණොත් තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉක්මනට අපි මේ රේඩියෝ ටවර් එක ඇක්ටිවේට් කරලා බලමු. හරි රේඩියෝ ටවර් එක ඇක්ටිවේට් කරනවා. කෑලි ගලවලා දාන්න අතිම බය නැහැ. උඩින් කාර් එකක් අයින් වෙලා අන්න තියෙනවා. ඒක චූටි කෑම්ප් එකක්. ඒක දැන් අල්ලන්න යනවා. ඒක චූටි හොඳයි ප්‍රශ්නයක් නැහැ. අන්න කට්ටියක් යනවා. අර හයන් ඒකෙත් ඉන්නව නෙමෙයි. මේකේ S2 තමයි. ස්කිල් එකක් එහෙම අන්ලොක් දුන්නේ නැහැ. අන්න අතන තමයි තියෙන්නේ. ඔන්න ඔය අහසෙන් දුමක් පේනවා නම් අන්න එතන. අන්න අතන තව එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. අර අරහේ තව එකක් තියෙනවා. ඔයාලට පේනවා තියන් අතනක් දුමක් තියෙනවා. ඊළඟට මෙතන දුමක් තියෙනවා. ඊළඟට මෙතන දුමක් තියෙනවා. අරකට දුර වැඩි හින්දා ඒක මම දැනට අතාරිනවා. අරකටත් එහෙමයි. මම මේකට යනවා. ඔක්කොටම කලින් මැප් එකේ පොඩ දාගන්න ඕනේ. ඒ කියන්නේ මේ රස්ට් කියන එක. මට වෙපන් එකයි තාම තියෙන්නේ. හැබැයි මට අමරේ හෙල්ත් එකක් අඩුයි. හැබැයි මට හිතෙනවා ඔක්කොටම කලින් මවදක් හෙල්ලෝ මයි ෆ්‍රෙන්ඩ්. සත්තු මරන්න නෑ කියන එකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න ආවේ. මේ කන්න පටන් ගත්තොත් නම් මට ඌව මරන්න වෙනවා. හැබැයි මට හිතෙනවා තව විපන්නයක් එහෙමත් හදාගන්න තිබ්බනම් හොඳයි කියලා. එහෙ දුර වැඩි. මම දැනට මේ අමනාකි අවුට්පෝස්ට් එක ගාව තියෙන එකට යනවා. මට මේ වෙපන් හෝල්ස්ටර් නැතුව නම් ගේම් එක ගහන්න බෑ. මම මෙතෙන්ට යනවා. ඒක තියෙන මේ පැත්තේ නියමයි. හරි. මෙතන ඌරෙකුත් ඉන්නවා. මං හිතේනවා මාව පිටර නන්නේ. කොහෙද? අවුරුද්දට නැග යනවද? හෙලෝ. ඒකිට එක බෑ. වාව් ලස්සන පැල జాතියක්. මේකේ නම දන්න කට්ටිය කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාගෙනත් යන්න. තව මීටර 90යි තියෙන්නේ. අපි ගිහලා බලමු.
මෙන්න මේ කන්ද උඩින් ගිහලා බලමු. එතකොට පල්ලෙහා ඉන්නවනම් හොඳට අයියෝ සිස්. අයියෝ ජේසන් බොඩි මොනවද අප්පා මේ චූටි කන්දවට නැග්ගන්න බැරි. හරි ඒ කන්ද නැග්ගා ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් කොහෙද දන්නේ? එළුවෝ ඇත්තේ. මට දැන් පේන්නේ නැහැ. තව ටිකක් කන්ද උඩට ගියා නම් හොඳයි. තව ටිකක් කන්ද උඩට යනවා අන්න අතන එයාද ඔන්නේ මදේ මං ගුණෙක් කල්ලා කියන්නේ ගුණෙක් නෙමෙයි එළුවෙක් කල්ලා කියන්නේ අන්න බඩු වෙනවා ඒ බය නෑ එන්න මේ වලට බය නෑ නෝනා වෙන්න ගහගමු නියමයි මොකක්ද දැක්කාවා මොකක්ද කියලා මම දන්නේ හන්ටර්ස්ද මොකක්ද කමන්නේ ඒකත් ඉතින් මම හදාගෙන තියාගත්තා දැන් මේ කන්ද උඩට කොහොම හරි යන්න ඕනේ හරි කන්ද උඩට නැග්ගා අන්න ඔයාලා ඉන්නවා අනේ කොහෙද දුවන්නේ පොඩ්ඩක් ඉන්න අනේ ඒ හරි මං කෝකටත් දෙන්නෙක් අල්ලගත්තා අපේ ඇරෝ ඩ්‍රයිවර් නෙමෙයි මට ඕන ඒකට කීයක් ඕනේද දන්නේ නැහැ දෙකක්ද ඒත් මදිද කීයක් දෝන ඒක ඇවිල්ලා වෙපන් හෝල්ස්ටර් වල හරි ඒක හැදුවා ඩියර් හයි දැන් යන් අපි මුව මස් කෑල්ලක් කන්න මුවෙක්ව අල්ලගෙන මුව කොහෙද මේ මෙතන ලොස් ලෙටර් එකක් තියෙනවා කවන්න මම මේ වාහනේ දෙන්න දැන්ට ඒක නැති මල් අලි වැඩි අම්මට දෙන්න මොකක්ද ඒ වුනේ මෙන්න මෙතන වාහනේ තියෙනවා මගේ වාහනේ යනවා බුලට් උත් නැහැ දැන් වෙපන් හෝල්ස්ටර් එක යන්නේ බුලට් නැහැ දැන් ඇමෝ පවුච් එකක් හදාගන්න ඕනේ ආයෙ වැටෙනවා මේ යකා ඇඟිල්ල කඩා ගන්න කොයි වෙයි මං කෝකටත් මෙන්න මේ ආපු අයියෝ හොඳ වෙලාවට දැක්කේ නෑ එච්චර උඩ පැනලා මුන් ගෑස් පොට්ටද මෙච්චර උඩ පැනලා දැක්කේ නෑ චාටර් වැඩි අම්මෝ ඔයාලම යන්නකෝ අම්මෝ අනේ මේක එනෙමිලා නම් වැඩිද මන්ද මේක එනෙමිලා නම් වැඩි අයියෝ ඕහෝ අයියෝ මෙහෙ කවුරුත් නෑ අන්න අතන කවුද ඉන්නවා වීයු තමයි අපේ මුගෙන් බේරුණ බේරිලා I need to run. Hey! හරි එයාලා දෙන්න ඉවරයි මන්නම් ඒ වුණාට අරු මගේ පැත්තට ඇවිල්ලත් අරු මාව දැක්කේ නෑ මුංගේ නම් ඇස් පොට්ටයි මම හිතන්නේ ආයෙන හරි දැක්කා හරි එයාලා දැක්කා නියමයි අරු ග්‍රනේඩ් උද්දා When I
හරි අරු දෙකේ I could have got you. ආවෝ අයියෝ ඉන්නේ Now you really hitting මට not here. ශිෂ් නියමයි වීඩියෝ එකක් කරලා තියෙනවා Stuck on me. හරි නියමයි මම නම් හිතන්නේ මෙතන ඉන්න එක ටිකක් අවුල් වගේ මෙතනින් පට ගාලා යන එක තමයි හොඳ අර අම්මේ මෙතන තව කට්ටියක් හිටියා මෙන්න මෙහෙ එක හිටා එයාලත් I thought I දැක්කා hit you alive. අනේ මෙහෙම Oh my God! පට ගාලා මෙයාලව ලූට් කරගත්තා මං ගියා මෙයාලා කැම්ප් එකක් නම් ඇවිල්ලා නැතුව මේක හරියන්නේ නෑ වගේ අනේ මේ උඹ මෙතන පැනගන්න කොහමද බලවෙන්නේ යන්න දෙන්නේ මුෙක් හප්පේ මුෙක් ඉන්න දුරක් දැන් ඵලයන් අවුලන්නේ අතර මගේ අම්මෝ ඈ පොඩ්ඩක් බහින්න කරුණක්කද වාහනේට නෑ Hey. හොඳ නෑ එකෙක් දුව එකෙක් ඕනේ කියලා බලමු නෑ දෙන්නෙක් ඕනේ හරි මොකද හරි ඔයාලා දෙන්න හෑන්ඩ් බ්‍රේක් එකක්ද මෙහාට හැරෙව්වා හරි අනේ කොහොමද වගේ නිකන් පාඩ වරන්නේ මොකදම පෙන්නන්න කවුද කියලා See what you got. What you going after? හරි ආයි එනවා හරි ඉවරයි දැන් ඉවරයි කිරිම වාහනේ දැම්ම වතුරේ මම පැන්න වතුරට මුන්ට මාව වෙන්නේ Hey! දැක්ක ඒ උන්ට මාව පේනවද මට උන්ව පේන්නේ I got me. මෙතන තිතේ අර හරිත් එකෙක් ඉන්නවද මොකද අම්මා එහෙනම් මට පේන්නේ අවුයි මෙහා වෙනවා අර වාහනේ හරි එයා වාහනේම අර කොහේ ඉඳන්ද මොනවද කරන්නේ මෙතන නේද I'm gonna crush you, motherfucker! අර කවුරු ගෙන්නලාද අර ගහන්නේ මට Oh my God! අනේ කීයක් නම් ගන්නාද විශාල කරදරයක් වුණා නේද අම්මෝ හරි කොහමද එයා දිග හරි අරෝට නම් පොඩි ටේක් ඩවුන් එකක් දාන්නත් පුළුවන් මේ පැත්තට එන්නේ එක ටේක් ඩවුන් එකක් දාමු You better show yourself! Interesting.
හරි එයා අර පැත්තට යනවා ෂේප් එකේ පොඩි ටේක් ඩවුන් එකක් දාන්න. I'm sure gonna find you and kill you this time. හරි හරි When I find හොයාගන්න කලින් ඉතින් මම තමයි මෙතන ඉන්න වැඩ. හරිද? අර අතන වාහනේමයිනේ. ඈ? හරි. ඌ වාහනේකට යට වෙලා. ආයෙ දැක්කන්. හරිය. කොහෙන්ද මේකට යන්න පාරක් තියෙන්නේ? ඉස්සරහට තියෙනවා. මීටර 100 ගානයිනේ අම්මලා. මං හිතන්නේ මේ බැන්න වෙනා මොෙක් පස්සේ. ඒ කියන්නේ මෙහෙ මොව ඉන්නවා. මං කොහොම හරි තව මොෙක් හොයාගන්න ඕනේ. මොෙක් කොහෙද ඉන්නේ? හෙලෝ. එතන ඉන්නේ ඌරු. මට ඌරු එපා. ආවපා අන්න අතන ඌට. හරිනේ. එතන ඉන්නේ අර කට්ටියම තමයි. මං ෂේප් එකේ අර පැත්තට ගලක් ගහලා මෙයාලවත් ඉවරයක් කරලා දානවා. හරි. එයාලා දෙන්නම ඉවරයි. කවුරුත් දන්නේ එයාලා මෙතන කියලා. මට කලින් පාර ආවා වුණා මේ හරි ආරේ. ඔහොම ඉන්න මට ඕනේ ඔයාලගෙන් දෙන්නයි. එකයි shit. මෙතන. හරි. Ew. රොකට් පැක් නෙවෙයි මට ඕනේ. මට ඕනේ ammo pouch එකක්. නෙවෙයි. හරි. එයාත් ඉවරයි. හරි දැන් ඔයාලා මම බය වෙන්න එපා. හරි. වෙපන් හෝස්ට් එකක් හදාගන්න පුළුවන්. දැන් මං හිටපු විලේජ් එකට ගිහිල්ලා ගන්නවා ගන්ස් දෙකක්. මං ස්කෝපියන් කියලා ගන්න එකක් ගත්තා. දැන් මං යනවා දැන් මං යන්නේ අන්න අර අතන තියෙන අර මොකද්ද අවුට්පෝස්ට් එක අල්ලන්න. නැත්තම් මෙවුන් එක මේ ගේම ඉතින් අවුට් නැත්තම් මෙවුන්
පයින් ගියොත් හොඳයි. මේක ඇතුලේ කවුරුත් නැහැ. මෙහෙත් කවුරුත් නැහැ වගේ. අලුත් තියෙනවා. ලූට් තියෙනවා කියන්නේ අම්මෝ නියමයි. මේක රිප්ලයින් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑනේ. කමන්නේ මම යනවා අන්න අතන තියෙන අර අවුට්පෝස්ට් එක අල්ලන්න. එතනම හින සයිස් කේව් එකකුත් තියෙනවා. කේව් එකක් කිව්වට කේව් එක නෙවෙයි ඒක එහා පැත්තෙන් ඇරෙනවනේ. අර ඉන්නේ කට්ටිය මට ස්නයිපර් එකක් අන්ලොක් වෙලා තිබෙන්නේ නේද? ස්නයිපර් එකක් නැතුව නම් මේ ගේම් එක ගහන්න බැරි. මං ආයෙ ගිහිල්ලා ස්නයිපර් එක චුට්ටක් බලනවා. එයි මේ ක්‍රවුච් වෙලා. ස්නයිපර් එකක් අම්මෝ තියන්තම් ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. what the hell? ඒ කියන්නේ මංගව තියෙන ගන්නකට සවුන්ඩ් කන්ට්‍රෝල්ස් එකක් හයි කරලා තියෙනවා. සවුන්ඩ් කන්ට්‍රෝල්ස් එකක් හයි කරලා තිබ්බේ. අප්පා ගන්න සවුන්ඩ් කන්ට්‍රෝල්ස් එකක් හයි කරලා තමයි තියෙන්නේ. ඒක හොඳයි. දෙයියන්කෝ මට ඇමෝ පවුච්චක් හදාගන්න තව කොච්චරක් විතර මදීද? ඇමෝ පවුච් බෝ හයි දෙකක්. ඒ කියන්නේ ගේම් ගොඩක් තියෙනවා මේකෙන් ගහන්න. අද දෙන්නම් ගමකට ඇති වෙන්න කියලා දෙන්න කියලා මං කාපුවම තමයි දෙන්නේ. කමන්න වල ප්ලස් සෙන්ටර් දුවනවා. අන්න අතන එක්කෙනෙක් ඉන්නවා. අතන තව එක්කෙනෙක් ඉන්නවා. අන්න අතන ස්නයිපර් කෙනෙක් ඉන්නවා. ඔය ස්නයිපර් කාර්යයට දුන්නා නම් හරි ෂොට්. එයා සකවෝ. අන්න අතන මෝරෙකුත් යනවා. මට මෝරෙකුත් ඕනේ. මං තව චුට්ටක් කරේ ගිහින් බලනවා තව කවුද දැන්නේ ඉන්නේ. ආයෙ කවුරුත් නැද්ද? ඒ ස්නයිපර් කෙනෙකුයි නෝමල් ගණස්ලා දැන් ආරින් එතන කෙනෙක් ඉන්නවා. හරි. හරි. මං හිතන්නේ ඊට වැඩි ඉන්න. කොහෙද අනිත් අය ඉන්නේ? මට වෙන්නේ නැතුවද? I'm sick of this island and everyone on it can burn in hell. මට ස්කිල් එකක් අන්ලොක් වුණා.
මම අපෝ මම මේ හෙල්ත් ස්ලොට් එක තියෙන ගන්නවා. මොකද හෙල්ත් ස්ලොට් එක තියනවා කියන්නේ මට වැඩි තවත් ලේසි. මොකද තවත් හෙල්ත් ස්ලොට් එකක් වැඩි වුණා. ඒ නිසා What was that? ඒකනේ මචං what's that? What is that? අන්නන්න කවුද? මෙන්න කොහොමද ඔයා මෙතන කියලා මොනවද කරන්නේ? හරි. පළවෙනි එක නම් කියපුවා නියමනේ. නියමයි. මේක උඩ හිටපු එකාගේ අර මේක මොකක්ද දන්නේ නැහැ. ෂොටිය නම් එක. තව ස්කිල් එකක් අන්ලොක් වුණා. උඩ හිටපු එකේ ස්නයිපර් එක මොකද දන්නේ? ඒකත් බලන්න ඕනේ යාළුවා වලු කරගෙන. Nothing to be afraid of. කෝ ආවේ ඒ උන්ගේ කොණ්ඩේ හැටි කැතේ මෙතන ඊට පස්සේ මීඩියක් තියෙනවා බුලට් තිබ්බා මෙතන මෙමරි කාඩ් එකක් තියෙනවා ඊළඟට මම සේව් කරන්නත් අයියෝ ඒ පාර බුලට් ෆුල් මොනවා හරි ගමු කියන්නේ මොනවා හරි ගමු මට ග්‍රනේඩ් ඕනේ ඊළඟට මෙන්න මේ මොලොටෝව් ඕනේ C4 තිබ්බනම් හොඳයි මේ ඔක්කොම ටික මම ගන්නවා එච්චරයි මට දැනට නම් ඕනේ ඊට පස්සේ මේ ටිකත් විකුණ ගන්නවා 993යි මේක පුළුවන් හැබැයි ඒකත් බෑ ආයෙ මොනවද විකුණන්න බෑ මේවා විකුණන්න ඕනේ ඒවා තිබ්බදේ මට බලන්න ඕනේ තව ස්නයිපර් රයිෆල්ස් මෙච්චරයි තියෙන්නේ අර උඩ හිටපු එක්කෙනාගේ ස්නයිපර් එක මොකද්ද දන්නේ ඒකත් බලන්න ඕනේ but if you want to truly help the Rakyat, you got the bulletin board. මොකද්ද Come on, do this. බලමු මේකේ තව දුර පේනවද ඒක මට හරියන්නේ මට අර කොහොමද මොකද ඒක සවුන්ඩ් සම්ප්‍රෙෂර් එකක්වත් නැහැ බලමු මෙයාගේ ස්නයිපර් බුලට් එකක් This is all me. hello friend welcome back to my another gameplay video ඔයා දැන් රඟපාන ගමන් ඉන්නේ මොනවා හරි කියන්නේ මොනවා හරි කියපන් hey It was beautiful once. It will be again. Thanks, අයියා. එයා මම beautiful කිව්වා. අන්න අතන ෂාක් කෙනෙක් හිටියා. මම අන්නේ ෂාක්. ෂාක් කෙනෙක්. ෂාක් කෙනෙක් අර ඉන්නේ ෂාක් කෙනෙක්. එකයි අයියෝ මෙයා මොකද ටක්කල ඉක්මනට අයියෝ හොස්මත් ඉරෙනවා හරි නියමයි ඒක හදාගන්න කීයක් දන්නේ ඕනේ නේ ඒක ඇවිල්ලා මට හදාගන්න මේක නෙවෙයි වෙපන් හෝස්ටර් එක හදා අයියෝ දෙකක් ඕනේ. කොහමද තව එකක් ඕනේලු? තව එකක් ඕනේ. එහෙනම් හරි. Hey my friend. එකයි දෙකයි එතකොට මගේ heavy weapon holster එකත් හරි අනේ heavy duty weapon holster එකත් හදාගත්තා දැන් ඉතින් weapon holster ගැන බය වෙන්න දෙයක් නැහැ මම කියන්නේ දැන් ඔබට
ග්‍රැනේඩ් දෙකක් තියෙනවා මට රිමෝට් එකට වැඩ කරන C4 දෙකක් තියෙනවා මට මයින් දෙකක් තියෙනවා ඒ කියන්නේ මයින්ස් තියෙනවා ඊට පස්සේ හෙල්ත් ස්ලොට් 3ක් තියෙනවා පළවෙනි එකෙන් ආරම්භයේ හැටියට නම් ඉතින් ප්‍රශ්නකුත් නැහැ ඒක හොඳයි දැන් මම මොකක් හරි අලුතෙන් එකක් ගන්නන්නේ මට ලෝන්චර් එකක් ඕනේ මෙන්න මේකක් මට ලෝන්ච් එකක් ඕනේ හෙලෝ මේක තියෙනවා මට මොලටෝස් තියෙනවා මට මයින් දෙකක් තියෙනවා රිමෝට් එකට වැඩ කරන C4 දෙකක් තියෙනවා ග්‍රැනේඩ් දෙකක් තියෙනවා ඇසල්ට් රයිෆල් එකක් තියෙනවා ස්නයිපර් එකක් තියෙනවා අපරද තව ස්නයිපර් එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ මේ දෙකක් තිබ්බට හතර වෙනියට මම මොකද ගන්නේ හතර වෙනියට මට මොනවද නැහැ මේ තියෙනවානේ හැබැයි ෂොට්ගන් එකකට වඩා SMG එකක් හොඳ SMG අර විතරයි තියෙන්නේ මට ඇසල්ට් රයිෆල් මේ මොකක්ද එක නම් තියෙනවා ඒක කස්ටමයිස් කරන්නත් පුළුවන් ඊට පස්සේ හැබැයි එච්චරයි LMG සර් හෙවි ලගාව තියෙන එකක් තියෙනවා ඊට පස්සේ ස්නයිපර් රයිෆල්ස් yes මේකට සවුන්ඩ් සම්ප්‍රේෂ එකක් තියෙනවා මේකට තියෙනවා නියම එතකොට මට හැබැයි මේකයි ප්‍රශ්නේ මේක එතකොට මම ස්නයිපර් 3ක් දාගෙන ඉන්නවා නියම එතකොට මේ තුන්වෙනි එකේ හයි ස්කෝප් එකක් තිබ්බේ පොඩ්ඩක් ඒක මගේ ඇසල්ට් රයිෆල් එක මේක මගේ නෝමල් මොකක්ද ස්නයිපර් එක මේක අර එනිමි ගාව තිබ්බ එක ඊළඟට හතර වෙනියටත් මොකක්ද තියෙනවා කමන්නේ මම ගාව මොනේ ස්නයිපර් 3ක්ම තියෙනවා වර්ග 3ෙන් 3ක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කොහොම හරි අදට මම මෙතන වීඩියෝ එක නවත්තනවා එහෙනම් ඉතින් අදට මම ගිහින් දෙන්න ඔයාලට සුබ දවසක්